මිදිරි පාන්දර කොහොකෝ හඬ ඇහැටින් ඇහෙනවා. ඒ කියන්නේ සිංහල දමිළ අලුත් අවුරුදු උත්සවය ළඟ ඉන දවසක් තමයි මේ පවසන්නේ. අපේ නැගෙනහිර ඇරැව්වල දීර්ඝසවිය ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය වසර 15කට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන ලබන ආයතනයක්. ඉතින් මේ ආයතනයේ අපි පැවැත්වුවා පසුගිය දිනක පන්නිපිටිය YMB හෝල් එකේදී විවිධ ප්‍රසංගයක් සුරවි රැඟුම් යන නමින්. ඉතින් මේ කටයුතු සාර්ථක කිරීම සඳහා අපේ සංගමේ සමාජිකාවන් විශාල පිරිසක් සහ සම්බන්ධ වුණා. දිවා රැ නොබලා වෙහෙස මහන්සියෙන් ඒ පිරිසටත් ඒ නර්තනාචාර්ය නර්තනාංග මාරව කටයුතු කරපු ගුරු මහත්මිය තමයි තිලක රාමනායක මහත්මිය. ඒ මහත්මියගේ අවුරුදු 30ක 35ක පමණ ගුරු සේවයේ ලබාගත් අත්දැකීම් මනුව තමයි මේ නර්තන කටයුතු සාර්ථක වුණේ. ඉතින් එතුමිය ගැන මා මේ මොහොතේ සඳහන් කරන්න අවශ්‍යයි. එතුමිය පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් බොහෝසේ සම්මාන ලැබු ගුරුතුමියක්. ඉතින් එතුමිය දැනටමත් කලා ආයතනයක් පවත්වාගෙන මේ ප්‍රදේශයේ විශාල සේවයක් කරනවා. ශිෂ්‍යයන් බොහෝ පිරිසක් ඉන්නවා. මේ ප්‍රසංගයේදී පැවැත්වුණා වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවෝ, පොඩි දරුවෝ, ඒ කියන්නේ අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ ඒ සහෝදර පිරිසගේ සමාජයේ දරුවන්ගේ දරුවෝ, මුණුබුරු මිනිබිරියෝ ඒ වගේ පිරිසක් සහභාගී වුණා. ඉතින් මේ සියලුම රංගන ඇතුළත්ව අපි මේ මොහොතේ ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. මේ විවිධ ප්‍රසංගයේ ඇවතුණු ආකාරය සහ ඒ දර්ශන මේක බොහෝ පැය 3ක පමණ දීර්ඝ කාලයක් පැවතුණු විවිධ ප්‍රසංගයක්. කෙටි තමයි මේ මොහොතේදී ඉදිරිපත් කරන්නේ. මොකද පැය 3ක වීඩියෝ එකක් ඉදිරිපත් කිරීමට ඉතා අපහසු බැවින්. ඉතින් මා මීට පෙරත් මේ සම්බන්ධව අපේ වැඩිහිටි සංවිධානයේ සම්බන්ධයෙන් වීඩියෝ කීපයක් කරලා තිබුණා. ඒකත් නරඹන්න කියලා ඉල්ලනවා. ඒත් එක්කම මේ දැන් මේ පළවෙනි කොටස ඇටියට අපි මෙතනදී ඉදිරිපත් කරන්නේ වැඩිහිටියන්ගේ දර්ශන පමණයි. ඉදිරියට ඒ වැඩිහිටියන්ගේ දරු දැරියන්, මුණුබුරු මිනිබිරියන් ඉදිරිපත් කරපු දර්ශනක් තියෙනවා. මේ ප්‍රසංගයේ පුරාවට අපට සහාය දක්වපු පිරිසක් හිටියා. ඒ හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ප්‍රසංගයේ පුරාවටම කතනෙන් දායක වුණා ශ්‍රී ලංක ශිෂ්‍යයා සබරගම විශ්වවිද්‍යාලයේ ඉගෙන මුල් ලබන ශිෂ්‍යයෙක්. අපි මේ ප්‍රසංගයේ වැඩසටහනට මෙතන සිට යොමු වෙමු. Sarasari Devi
ආයිබෝවන් නැවත හමු වෙනතුරු මම දිසා